ආයිබෝවන්. සරල පුරවැසිභාවය සඳහා පරීක්ෂණය. 2010 පෙබරවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ අමාත්‍යාංශය මගින් පුරවැසිභාවය සඳහා වන සම්මුඛ පරීක්ෂණ සඳහා වන එක් ප්‍රදේශයෙන් 17ක් දක්වා ගණනින් වැඩි කර ඇත. තවද පිරික්සුම් කටයුතු වඩා හොඳින් සිදු කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන සැලසුම් දැනුම් දීම හා පුරවැසිභාවය සඳහා වන ලිඛිත ප්‍රශ්න පත්‍රය හා සම්මුඛ පරීක්ෂණයේ ආදර්ශ ප්‍රශ්න මහජනයා වෙත නිරාවරණය කරනු ඇත. මේ වනතුරු තිබූ ක්‍රමයට අනුව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවේ අධිකරණ අමාත්‍යාංශයේ පුරවැසිභාවය සඳහා පරීක්ෂණ සිදු කරන ස්ථානයන්දී පමණි. නමුත් මෙදින සිට අයදුම්කරුවන් හට ආගමන විගමන කාර්යාල 14ක හා දීප ව්‍යාප්තව විසිරී පවත්නා එහි ශාඛා 3ක් හරහා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටිය හැක. නමුත් 2009 වසරේ පවත්වන ලද ලිඛිත විභාගයෙන් සමත් අයදුම්කරුවන් පමණක් අධිකරණ අමාත්‍යාංශයේ පුරවැසිභාවය සඳහා පරීක්ෂණ සිදු කරන ස්ථානයේදීම තම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දිය යුතුය. ඒ අතරම පිරික්සුම් කටයුතු සඳහා ගතවන කාලය අවම කිරීමට පෙර පරිදි ඕනෑම වාර ගණනක් මෙම පරීක්ෂණයට පෙනී සිටිය නොහැකි වන අතර එය වසර 2ක් ඇතුළත එක්වරක් පමණ පෙනී සිටිය හැක. තවද විවාහ සඳහා සරල පුරවැසිභාවය ලැබීමේ ක්‍රියාවලියේදී පරීක්ෂණ නොපැවැත්වූ අතර මින් පසුව සම්මුඛ පරීක්ෂණයට මුහුණ දිය යුතුය. තවද මෙම පරීක්ෂණය සඳහා මුහුණ දෙන විට ලිඛිත පරීක්ෂණයේ හෝ සම්මුඛ පරීක්ෂණයේදී විමසන කරුණු පිළිබඳව කිසිදු දැනුවත් වීමක් නැති හේයින් ඊටමත් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වූ අයදුම්කරුවන්ට මෙම ප්‍රශ්න පිළිබඳව දැනුවත් කිරීමේ ඊටමත් සතුටුදායක ආරංචියක් වනු ඇත. මෙම ප්‍රශ්නවලදී විමසන කරුණු කොරියානු ආගමන විගමන සේවාව, කොරියානු ජනරජයේ අධිකරණ අමාත්‍යාංශය හා හායි කොරියා යන වෙබ් අඩවි හරහා ලබාගත හැකිය. මෙම ආගමන විගමන සහතිකය ගම්සභා ග්‍රාම සේවා ප්‍රාදේශීය මට්ටම් දිස්ත්‍රික් කාර්යාලය ඇතුළු රාජ්‍ය කාර්යාලය මගින් ලබාගත හැක. මුලදී මේ ලබාගත හැකි වූයේ කොරියානු ආගමන විගමන කාර්යාලය මගින් පමණි.